අද මං හදන්නන කින්වෝ වලින් පොඩි කෑමක් මාස 6ට වැඩි ඕනම් බබෙක්ට මේ කෑම හදලා දෙන්න පුළුවන්. හරි. දැන් මං කියන්නම් මේකට ඕනි මොනවද කියලා. කැරට්, ලීක්ස්, ලූණු, සුදු ලූණු, බටර් ස්වල්පයක්, එළවලු ඔයාලට කැමති විදිහට කැමති දෙයක් ගන්න පුළුවන් මේකට. ඊළඟට තඹගත්තු කින්වා. මම මේකට එලකිරි එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්, නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් පෝල් කිරි වුණත් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්ක මම මේකට බිත්තරයකුත් එකතු කරගන්නවා. ඊළඟට මම තාච්චියේ ලිපේ තියාගෙන ඒකට බටර් ස්වල්පේ එකතු කරලා ඒක හොඳට රත් වෙනකන් තියාගන්නවා. බටර් ටික හොඳට දිවුනාට පස්සේ මම මේකට කපාගත්තු සුදු ලූණු, ලූණු, එළවලු මේ දේවල් ටික එකතු කර ගන්නවා. ඒත් එක්කම බිත්තරයකුත් මම මේකට එකතු කර ගන්නවා. දැන් මම මේක හොඳට හැදිකා ගන්නවා. දැන් මම මේකට හොඳින් තබ්බගත්තු කිනුවා ටික එකතු කර ගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන හොඳට මික්ස් කර ගන්නවා. දැන් තමයි මං එළකිරි එක මේකට එකතු කරගන්නේ. ඔයගලන්ට කැමති නම් කලින් කිව්වා වගේ මේකට පොල් කිරි වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට පොඩියට කපාගත්තු ගොඩකොල් ටිකකුත් කපලා දාගන්නවා. මේකට ෆ්‍රෙෂ් මිල්ක් හරි පොල් කිරි හරි ඒ වගේ දෙයක් එකතු කරගන්න අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේක හදලා වුණාට පස්සේ ඒකට උඩින් යෝගට් ටිකක් මික්ස් කරලා එහෙම නැත්නම් කැමති පළතුරක් හරි මික්ස් කරලා බබාට කන්න දෙන්න.